අද කියලා දෙන්න යන පාඩම කොච්චර වැදගත්ද කිව්වොත් මේ වාක්‍ය රටාව දන්නේ නැතුව නම් ඉංග්‍රීසි කතා කරන්නම බෑ. මොකද ඒ තරම් මේ වාක්‍ය සුලභව අපි ඉංග්‍රීසි කතා කරද්දී භාවිතා කරනවා. මෙන්න මේ වාක්‍ය කියන්න try කරන්න. ඇයට ගොඩක් යාළුවෝ ඉන්නවා. කොහොමද ඒක කියන්නේ? She has lot of friends. හරිද? නෑ. ඒක වැරදි. හැබැයි අපි ගොඩක් ඕක කියනවා නේද? මේක try කරන්න. මේ තේ එකේ සීනි ගොඩක් තියෙනවා. හරි. අපි කියමු There is much sugar in the tea. හරිද? වැරදි. එහෙනම් there are much sugar in the tea. ඒකත් වැරදි. එහෙනම් there are many sugar in the tea. නැත්නම් there is many sugar in the tea. ඒ දෙකත් වැරදි. එහෙනම් ඔක කොහොමද කියන්නේ? මේ වීඩියෝ එකේ අන්තිම තප්පරය වෙනකම් බලන්න. මේ සියල්ල අපි අද ඉගෙන ගමු. හරි. අපි පටන් ගමු much සහ many කියන එකෙන්. ඔයාලට කියලා දීලා ඇති ගොඩාක් ඉංග්‍රීසි උගන්වන ගුරුවරු much use කරන්න ඕන uncountable noun එකත් many use කරන්න ඕන countable noun එකත් කියලා. මොනවාද මේ uncountable noun කියන්නේ? uncountable noun කියන්නේ අපිට 1 2 3 කියලා ගණන් කරන්න බැරි nouns. උදාහරණ හැටියට sugar, water, money, music, information අන්න ඒ වගේ ඒවා. එතකොට countable noun කියන්නේ අපිට ගණන් කරන්න පුළුවන් ඒවා. උදාහරණ විදිහට book, apple, friends, car, chair අන්න ඒ වගේ ඒවා. දැන් අපි උදාහරණ කීපයක් බලමු. මෙන්න මේ වාක්‍ය කියන්න. ඇයට කොළඹ ගොඩක් යාළුවෝ ඉන්නවා. කොහොමද අපි ඒක කියන්නේ? යාළුවෝ කියන්නේ countable. එතකොට අපි use කරන්න ඕන many. She has many friends in Colombo. She has many friends in Colombo. එතකොට ඒක හරි. තව එක උදාහරණයක් බලමු. There are many cars on the road today. There are many cars on the road today. Cars කියන්නේ countable. එතකොට many දැම්මා හරි. අපිට ඕක negative and question sentences වලත් use කරන්න පුළුවන්. අපි උදාහරණ එක ගානේ බලමු. ඔයාට පොත් කොච්චර තියෙනවද? How many books do you have? How many books do you have? දැන් negative එකක් බලමු. මම මෙතන ඉන්න මිනිස්සු ගොඩ දෙනෙක්ව දන්නේ නැහැ. I don't know many people here. I don't know many people here. හරි. දැන් ඔයාලට තේරෙන්නේ නැති මේ many කියන එක කොහොමද පාවිච්චි කරන්න කියලා. හැබැයි ඔතනදී ප්‍රශ්නේ එන්නේ much කියන එක පාවිච්චි කරද්දී. අපි දැන් බලමු much දාලා කියන උදාහරණ ටික. දැන් ඔයාලා දන්නවා much දාන්නේ uncountable noun වලට. අපි මුලින්ම නෙගටිව් වාක්‍යකින් පටන් ගමු. කොහොමද මේක කියන්නේ? මට ලොකු වෙලාවක් නැහැ. මට ගොඩක් වෙලාව නැහැ මේකට. කොහොමද කියන්නේ? I don't have much time. I don't have much time. එතකොට time කියන්නේ uncountable. ඒකෙන්ද අපි many දාන්න නැතුව much දැම්මා. ඒක හරි. අපි දැන් ප්‍රශ්නයක් අහන විදිහ බලමු. ඔයාට සල්ලි ගොඩක් තියෙනවද? සල්ලි කියන්නේ money කියන්නේ uncountable. එහෙනම් many නෙමෙයි දාන්නේ much. Do you have much money? Do you have much money? ඔයාට සල්ලි ගොඩක් තියෙනවද? ඒ වාක්‍යය හරි. හැබැයි මෙතනදී ප්‍රශ්නේ එන්නේ මේක direct වාක්‍යයක් විදිහට කියද්දී. ඒ කියන්නේ ප්‍රශ්නකුත් නැතුව negative වාක්‍යකුත් නැතුව direct කියන්න ගියාපුවම තමයි ප්‍රශ්නේ එන්නේ. අපි direct වාක්‍යයක් ගමු. දැන් කලින් වාක්‍ය කිව්වා ඔයාට ගොඩක් සල්ලි තියෙනවද කියලා. අපි මෙහෙම අහුවොත් ඔයාට ගොඩක් සල්ලි තියෙනවා. ඔයාට ගොඩක් සල්ලි තියෙනවා. කොහොමද ඒක කියන්නේ? සල්ලි කියන්නේ money, money කියන්නේ uncountable. එහෙමනම් ඔයාලට මෙච්චර කල් උගන්වලා තියෙන විදිහට uncountable noun එකකට දාන්න ඕන much කියලා. දැන් අපි එහෙම දාලා බලමු. You have much money. එහෙම කියන්න බෑ. ඒක කැතයි. ඒක කැතයි වගේම grammatically wrong. හරි. මම මුලින්ම ගත්ත උදාහරණේ මේ තේ එකේ ගොඩක් සීනි තියෙනවා. කොහොමද ඒක කියන්න අපි try කරේ? There is much sugar in the tea. මම මේක වැරදි කියලා කිව්වා. එතකොට මේක uncountable noun එකක් නිසා අපිට many දාන්නත් බෑ. There is many sugar in the tea කියලා දාන්නත් බෑ. එතකොට අපි මේක කොහොමද කියන්නේ? අපිට මේක කියන්න තියෙන එකම ක්‍රමය තමයි a lot of. මේකෙදි හොඳට මතක තියාගන්න sugar කියන එක අපි ගන්නේ ඒක වචනයක් විදියට. ඒ කියන්නේ singular. ඒක නිසා there are a lot of sugar in the tea කියන්නත් එපා.
There is a lot of sugar in the tea. There is a lot of sugar in the tea. තව අපි එක උදාහරණයක් බලමු. කොහොමද මේක කියන්නේ? මම ගොඩක් වතුර බොනවා. I drink much water. හරිද? නෑ, දැන් අපි දන්නවා ඒක වැරදි. I drink a lot of water. I drink a lot of water. හරි. හැබැයි තවත් එක කාරණයක් හොඳට මතක තියාගන්න ඕන. මෙතනදී අනිවාර්යයෙන්ම lot of කියන එකට කලින් a කියන එක භාවිතා කරන්න ඕන. a lot of. මම අහලා තියෙනවා ගොඩාක් හොඳට ඉංග්‍රීසි කතා කරන අය පවා a lot of කියන එක දාන්න නැතුව නිකම්ම lot of දාලා කතා කරනවා. She has lot of friends. අන්න එහෙම. අන්න ඒ නිසායි මම මුලදී කිව්වේ she has lot of friends කියන එක වැරදි. ඔයාලා කියන්න ඕන she has a lot of friends කියලා. She has a lot of friends. අපි මේ a දාන්න නැතුවත් lot of දාලා කියන්න පුළුවන් අවස්ථා තියෙනවා. හැබැයි ඒක ටිකක් complicated. ඒක වරදින්න බලනවා. අනිත් එක ඒක හරිම informal. මට ඔයාලට දෙන්න තියෙන උපදේශය තමයි හැම වෙලේම ඒ දාලා කියන්න. මොකද එතකොට වරදින්නේ නැහැ. හරි. මේ වගේම ගොඩාක් දෙනෙක් කරන ලොකු වැරද්දක් තමයි discuss about කියලා කියනවා. We discuss about a common grammar mistake today. එහෙම කියන්න පුළුවන්ද? බෑ. ඒ වාක්‍ය වැරදි. ඔයාලට discuss about කියලා කියන්න බෑ. ඇයි එහෙම කියන්න බැරි? එහෙමනම් ඒක හරියට කොහොමද කියන්නේ? අන්න ඒක අපි කතා කරනවා මෙන්න මේ වීඩියෝ එකෙන්. ඔයාලට ඒ ගැන දැනගන්න ඕන නම් මේ වීඩියෝ එක ක්ලික් කරන්න. ඒ වගේම ඔයාලා තාමත් කෙනෙක් මීට් වුණාම කියන්නේ how are you කියලා නම් ඒක අදින් පස්සේ කියන්න එපා. ඒ වෙනුවට කියන්න ලස්සන වාක්‍ය 10ක් මෙන්න මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා. ඔය වීඩියෝ දෙකත් ඔයාලා දැම්මම බලන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.